හලෝ වෙල්කම් ටු our YouTube channel පෝලා. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? අද ලස්සන දවසක් අපි යන්නේ ලන්ඩන් වල තියෙන කාසල් එකක් බලන්න. එහෙනම් රැඳී ඉන්න අපිත් එක්ක. ඔව් අපි අද යන්නේ එල්ස්ටන් කාසල් එකට. එල්ටන් පැලස් කියලා කියනවා. මේක තියෙන්නේ සවුත් ඊස්ට් ලන්ඩන් වල එල්ටන් කියන ඒරියා එකේ. ඉතින් අපි මේ යනකොට බ්ලැක් හෝල් ටනල් එක හම්බුණා. මට මේ බ්ලැක් හෝල් ටනල් එක ගැන ඔයගොල්ලන්ට ටිකක් කියන්න හිතුණා. මේක තියෙන්නේ රිවර් තේම්ස් වලට යටින් තමයි මේ බ්ලැක් හෝල් ටනල් එක ගමන් කරන්නේ. ඒ කියන්නේ තේම්ස් ගඟ උඩින් ගලනවා. ටනල් එක වතුර යටින් තමයි හදලා තියෙන්නේ. දැන් අපි කාසල් එකට එන්ට වෙනවා. මෙතන එන්ට වෙනකොටම වම් පැත්තේ තියෙනවා කාර් පාක් එකක්. ඒ වගේම තවත් එහා පැත්තේ තව කාර් පාක් එකක් තියෙනවා. දවසටම පවුම් 4ක් වගේ වෙන්නේ මේ පාකින් චාර්ජස්. හලෝ අපි දැන් ඉන්නේ ගාඩන් එක ඇතුලේ. දැන් අපි කාසල් එකට යන්නේ අපි එන්ටර් වුණා. එන්ටර් වෙනකොටම එතන තියෙනවා මේ කැන්ටින් එකක්. ඒකෙන් ඔයාලට ඕන කෑම බීම ඕන දෙයක් කාලා යන්න පුළුවන්. ඇතුලේ මේගොල්ලෝ කියපු විදිහට කිසිම කැන්ටින් එකක් හෝ ෂොප් එකක් නැහැ. ඒක නිසා මොනවා හරි කන්න අවශ්‍ය නම් ඇතුලට යන්න කලින් මෙතනින් කෑම කාලා ඇතුල් වෙන්න පුළුවන්. We touch the moonlight forevermore. අද හොඳ සනී ඩේ එකක්. ඒ වගේම හොඳ හුළඟක් තියෙනවා. ගොඩක් කට්ටියත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි දැන් කැන්ටින් එකේ කෑවට පස්සේ දැන් කාසල් එක පැත්තට තමයි යන්නේ. යන අතරතුර ලස්සන ගාඩන් එකක් තියෙනවා. ඒ ටිකත් බලාගෙන තමයි යන්නේ. එහෙනම් අපේ YouTube channel එකත් එක්ක රැඳී ඉන්න. subscribe කරන්න, like කරන්න, notification button එක on කරලා තියාගන්න. Castle in the sky where our spirits soar, we touch the moon. ඔයගොල්ලෝ දන්නවද අපි දැන් මේ ඉන්න තැන කොතනද කියලා? මේ මැප් එකට අනුව මේක තමයි කලින් පැවතිලා තියෙන ස්විමින් pool එක කියලා කියන්නේ. මේ මාලිගාවට අයත් පැවති ස්විමින් pool එක. අපේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, notification button එක on කරලා තියාගන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක suggest වෙයි. එහෙනම් රැඳී ඉන්න අපිත් එක්ක. ඔව් අපිට මේ පිටිපසින් පේන්න තියෙන්නේ ඉංග්‍රීසීන්ගේ උරුමයක් ලෙස හඳුන්වන එල්ටන් පැලස් නැත්නම් එල්ටන් මාලිගාව කියලා කියනවා. මේක ඉංග්ලිෂ් හෙරිටේජ් එකක් ලෙස සලකනවා. අපි එහෙනම් ගිහින් බලමු මොකද ඇතුලේ තියෙන්නේ කියලා. ඒ වගේම මේ මාලිගාවේ ඉතිහාසය 1305 දක්වා දිව යනවා. ඒ කියන්නේ 1305 දී ඩර්හැම්බි ඇන්තනි බෙක් කියන බිෂොප්වරයෙක් විසින් දෙවන එඩ්වර්ඩ් රජුට මෙම මාලිගාව ලබා දීලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඊට අමතරව මේක 14 වෙනි සියවසේ ඉඳලා 16 වෙනි සියවස දක්වා රාජකීය වාසස්ථානයක් ලෙස පැවතිලා තියෙනවා. පැලස් එක 1945 ඉඳලා 92 වෙනකම් කාලෙදී රොයල් ආමි එකේ හෙඩ්ක්වාටර්ස් එක විදිහට තිබිලා තියෙනවා. ඒ රොයල් ආමි එකේ
එඩියුකේෂන් කෝප්ස් කියන ඒ යුනිට් එක විදිහට මේක තිබිලා දෙනවා 1945 ඉඳලා 1992 වෙනකම්. මේ නටබුන් වගේ පේන බැම්ම කාසල් එක වටේටම තියෙනවා. මේක මගේ හිතේ ඒ කාලේ මොකක් හරි තිබ්බ වෝල් එකක් වෙන්න ඇති. දැන් ටිකක් නටබුන් විදිහට තමයි ඒක පේන්න තියෙන්නේ. මේ කාසල් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි එංගලන්තයේ තුන්වෙනියටම විශාල මිටි කදම්බ වහලේ සහිත ගොඩනැගිල්ල කියලා තමයි මෙම එල්තම් කාසල් එක හඳුන්වන්නේ. මේ පේන පාලම තමයි සවුත් බ්‍රිජ්. මේක 15 වෙනි සීවසේ තමයි ඉදි කරලා තියෙන්නේ. තාමත් ඒක ඊටාම ශක්තිමත්ව ගමන් කරන මට්ටමේ පවතිනවා. මේ තමයි කාසල් එකේ ඉදිරිපස. අපි කලින් ආවේ පිටිපස්ස එන්ට්‍රන්ස් එකකින් තමයි ඇතුල් වුණේ. මේ තමයි කාසල් එකේ ඉස්සරහ. මෙතනින් තමයි අපි කාසල් එක ඇතුළට යන්නේ. දැන් මේ ඉන්නේ අපි කාසල් එක ඇතුලේ. මෙතනින් තමයි එන්ටර් වෙන්නේ. ඉතින් මතක් කිරීමක් තියෙනවා. අපේ channel එක subscribe කරන්න. ඒ වගේම notification button එක on කරලා තියාගන්න. ඉදිරියටත් අපි මේ වගේ තව තවත් වීඩියෝ ඔයගොල්ලන්ට අරන් එනවා. ඉතින් අපේ channel එකත් එක්ක රැඳී ඉන්න. අපි මේ දැන් එන්ටර් වෙන හෝල් එකේ පොඩි ෂෝට් ෆිල්ම් එකක් පෙන්නනවා එල්තම් මාලිගාවේ හිස්ටරි එක ගැන. අපි පොඩක් ඒක බලමු දැන්. The Great Hall at Eltham Palace, where medieval kings and queens of England held court. But are those torches electric? And can I feel underfloor heating? Welcome to the home of Stephen and Virginia Courthouse, a bold transformation of a magnificent medieval palace. මේ ගෙදර පසුකාලීනව මිලදී ගත්ත යුවලක් ඉන්නවා. ඒ දෙන්න විසින් හදාගත්තු සුරතලෙක්ගේ ආකෘතියක් තමයි මෙතන මේ එහා පැත්තේ කූඩුවේ තියෙන්නේ. මම හිතන විදිහට මෙයා කලවැද්දෙක්. එයාගේ ආකෘතියක් තමයි මෙතන මේ හදලා තියෙන්නේ. දැනට මේක මේ දකින්න තියෙන ගෘහ භාණ්ඩ ඇඳුම් මේ වගේ දේවල් මේක 1933 දී මිලදී අරගෙන තියෙනවා ස්ටීවන් කෝටෝල් සහ ඔහුගේ බිරිඳ වර්ජීනියා විසින්. ඒ දෙදෙනාගේ සහ ඒ පවුලයාගේ දේවල් තමයි දැනට මේකේ අපිට මේ දක්නට තියෙන්නේ.
මේ තියෙන ස්ටීෆන් කොටෝල් සහ එයාගේ වයිෆ් වර්ජිනියා කියන ඒ දෙදෙනාගේ නේදන කාමරේ කලින් පෙන්වුවේ ඒගොල්ලොන්ගේ බාත්රූම් එක. එක එක කාලවලදී විවිධ ප්‍රතිසංස්කරණය කිරීම වලට ලක් වෙලා තියෙනවා මෙම එල්තන් මාලිගාව. ඒ වගේම දෙවන ලෝක යුද්ධ සමයේදී 1940 දී බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණා කියලත් සඳහන් වෙලා තියෙනවා. මේවා නැවත ප්‍රතිසංස්කරණය කරලා තමයි අද අපිට මේ විදිහට දැක ගන්න තියෙන්නේ. තවත් මේ වගේ වීඩියෝ බලන්න ඉතින් ඔයාලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම notification button එක on කරලා තියාගන්න. ඉදිරියටත් අපි තව මේ වගේ වීඩියෝ ගේනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම අපේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. එහෙනම් අදට අපි අපේ එල්තම් කාසල් එක බලපු වීඩියෝ එක ඉවර කරන්න යන්නේ මෙතනින්. අපි දැන් ගෙදර යන්න හදන්නේ. එහෙනම් අපිත් එක්ක රැඳිලා හිටියට ස්තුතියි. මේ වගේම තවත් වැදගත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. අපේ channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, comment එකක් දාන්න, notification button එක on කරන්න අමතක කරන්න එපා. එහෙනම් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් නැවත හම්බෙමු. අපි ගිහින් එන්න.